Hi self lovers. ඔයාලා හොඳින් නේද? දැන් හිනාවෙන් පිරුණු දවසක්. අද අපි යමු පුංචි දියැලකින් නාන්න. ජීවිතේ හරිම විනෝදකාමී. ඔයා තුළ ඉන්න විනෝදකාමියටත් ඉඩක් දෙන්න. ඔයා විතරක් නෙමෙයි මමත් ආසම වෙලාව තමයි වැඩ ඉවර කරලා නිදහසේ ගත කරන්න ලැබෙන වෙලාව. ඉතින් ගෙදර ඉන්න ගමන් හිතන ලොකු දුරක් නැති මෙන්න මේ දියැල ළඟ පුංචි වෙලාවක් ගත කරන්න. ජීවිතය කියන්නේ කියලා ලියලා අහගෙන ඉඳලා විඳලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි පුළුවන් තරම් ජීවිතය ගැන අත්දැකීම් වලින් අපි ඉගෙන ගන්න ඕනේ. අපි හිතන දේවල් වෙන්නේ නැහැ. ඒකනේ නොහිතන වෙලාවක නොහිතන දේවල්ම වෙන්නේ. අද නාන්න ගියේ මමයි හබී නංගී මල්ලි. අපි 4 දෙනාම නාන්න එකම තැනකට ගියාට අපි 4 දෙනා විනෝදුනේ අපි එකිනෙකා කැමති විදිහට. අපේ 4 දෙනාම හිටියේ තම තමන්ගේ ලෝකවල. අර කතාවකුත් තියෙනවනේ එකිනෙකාගේ ට්‍රැක් වලට ගරු කරන්න කියලා. ගමන අවසානයේ යාළගෙන් ඇහුවා මේ ගමන ගැන මොනවද හිතෙන්නේ කියලා. එයාලා කියන දේවල් වලින් තේරුනේ එක එක්කෙනා යාළා කැමති විදියට ඒ මොහොත විඳලා. අපි එකිනෙකාගේ රසවින්දනයන් වෙනස්. දන්නවද විවාහ වුණා කියලා නෑ. අපි අනිත් කෙනාගේ කැමති දේවල් ගැනත් හිතලා වැඩ කරන්න ඕනේ. කලින් ඉඳලම මම හබීව තේරුම් ගත්තා. මම හබීතුමා එක්ක ගමනක් ගියාට එයා තනියම ඔහේ ඇවිදගෙන යනවා. ඒ මොහොතවල එයා කැමති විදිහට විඳිනවා. මමත් එහෙමයි. ඇත්තටම නිදහස කියන්නේ ආදරය කරන අයට දෙන්න පුළුවන් වටිනාම දෙයක්. මම ඒ දේ ඉගෙන ගත්තේ හබීගෙන්. ඉතින් ඔයාලත් අද ඉඳන් එකිනෙකාගේ මතවලට කරු කරලා කටයුතු කරන්න. තමන්ගේ සතුට අනිත් අයට නැති කරන්න බැරි විදිහට ඔයාව වෙනස් කරගන්න. අදට මම ගිහින් එන්නම් මම ඩිලු.